සුබ දවසක් යාළුවනේ. අද මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඩයලොග් කෝල් පැකේජ් එකක් පිළිබඳවයි. මේ පැකේජ් එක ඩයලොග් සමාගම විසින් අලුතින් හඳුන්වා දුන්න පැකේජ් එකක් නෙමෙයි. මේ පැකේජ් එක හඳුන්වා දුන්නේ මීට වසර කිහිපයකට පෙර. නමුත් බොහෝ පාරිභෝගිකයන් මේ පැකේජ් එක පිළිබඳව දැනුවත් නැහැ. මම එසේ කියන්නේ වෘත්තීය වශයෙන් මම කමියුනිකේෂන් එක කරන කෙනෙක්. මාසයකට මේ පැකේජ් එක මගෙන් රීලෝඩ් දාගන්නේ පාරිභෝගිකින් එක්කෙනෙක් නැත්නම් දෙන්නේ පමණයි. ඒ කියන්නේ මේ පැකේජ් එක පිළිබඳව පාරිභෝගිකින් දැනුවත් නැහැ කියන එක. හොඳයි යාළුවනේ. මම අද කියලා දෙන්නම් මේ පැකේජ් එක කොහොමද අපි ඇක්ටිවේට් කරගන්නේ කියලා. හොඳයි එහෙනම් අපි වීඩියෝ එකට යමු. හොඳයි යාළුවනේ. ඩයලොග් 174 පැකේජ් එක කියලා කියන්නේ ඒක කපල් පැකේජ් එකක්. ඒ පැකේජ් එක මගින් අපිට තෝරා ගන්න ලද එක් නම්බරයක් සඳහා මාසයක් කෝල් සහ SMS කරන්න පුළුවන්. ඒ පැකේජ් එක අපේ ෆෝන් එකට දාගත්තත් අපි තෝරා ගන්නා නම්බර එකට, ඒ කියන්නේ අනිත් කෙනාට එයාටත් පුළුවන් ඕන වෙලාවක ඔයාට කෝල් කරන්න, SMS කරන්න. ඒ කියන්නේ යාගේ ෆෝනේ සල්ලි තිබුණ නැතත් මේ පැකේජ් එක මගින් අපි ඇක්ටිව් කරන නම්බර එකට එයාටත් පුළුවන් ඕන වෙලාවක අපිට කෝල් එකක් ගන්න. ඒකයි මේ පැකේජ් එකේ තියෙන විශේෂත්වය. මේ පැකේජ් එක අපිට ඇක්ටිව් කරගන්න පුළුවන් 174ක රීලෝඩ් එකක් දාගන්න. ඔයා 174ක රීලෝඩ් එකක් දාගෙන ඊට පස්සේ මම කියලා දෙන්නම් ඕගොල්ලෝ අනිත් නම්බර එක කොහොමද ඇක්ටිව් කරන්න කියලා. හොඳයි යාළුවනේ. අනිත් නම්බර එක අපි ඇක්ටිව් කරන්නේ ඉස්සෙල්ලාම ඔයගොල්ලන් ෆෝන් එකේ ඔයගොල්ලෝ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න. ඒකට ඔයගොල්ලෝ ටයිප් කරන්න #171 කෝඩ් එක. ඊට පස්සේ ඒක නෝමල් ඔයගොල්ලෝ කෝල් එකක් ගන්න විදිහට ඒක සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. මෙතනින් ඔයගොල්ලෝ අංක 1 ටයිප් කරලා ඊට පස්සේ ඒක සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ තව මැසේජ් එකක් එනවා. මෙතනට ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ අනිත් නම්බර එක, ඒ කියන්නේ ඔයගොල්ලෝ කෝල් ගන්න අවශ්‍ය නම්බර එක මෙතන ටයිප් කරලා ඊට පස්සේ ඒක සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඔටෝම මේ නම්බර එක ඇක්ටිවේට් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මාසයක් ඒ ඔයගොල්ලෝ තෝරා ගන්න ලද නම්බරයට කෝල් සහ SMS කරන්න. ඔයගොල්ලෝ ඊළඟ මාසෙත් මේ පැකේජ් එක නම නම් ඔයගොල්ලෝ තෝරා ගන්න අනිත් නම්බර එක ඔයගොල්ලෝ මේ පාර සඳහන් කරපු නම්බර එකම නම් ඔයගලන්ට ආයෙසරක් මේ ආකාරයෙන් කෝඩ් එක ගහලා නම්බර එක ඇඩ් කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ මේ නම්බර එක වෙනස් කරනවා නම් විතරක් මෙන්න මේ ආකාරයෙන් මේ කෝඩ් එක ගහලා අදාළ තැනට නම්බර එක දෙන්න. ඒ වෙනස් කරන නම්බර එක විතරක්. ඒ නම්බර එකම භාවිත කරන ඔයගොල්ලෝ මාසෙන් මාසෙට මේ විදිහට කෝඩ් එක ගහලා ඇක්ටිව් කරගන්න ඕනේ නැහැ. ඒක ඔටෝම ඇක්ටිවේට් වෙනවා. හොඳයි යාළුවනේ. මගේ මේ වීඩියෝ ගැන ඔයගලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. දුරකථන ජාල සමාගම් මගින් නිකුත් කරන මෙවැනි පැකේජස් ගැන තොරතුරු, ඒ වගේම එම දුරකථන ජාල සමාගම් මගින් නිකුත් කරන අලුත් විස්තර දැනගැනීමට කැමති නම් මගේ channel එක subscribe කරලා මගේ channel එක සමග එක්ව වෙන්න. තවත් දවසක මෙවැනි වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ඔයගලන්ට සුබ දවසක්.